සුබ උදෑසනක් ඔක්තෝබර් 14 වෙනිදා. මම මේ ප්‍රශ්නයක් අහනවා ඔබෙන්. ඒ තමයි අත් හොද ගැනීමට වඩා හොඳ නැද්ද හිත හොද ගැනීම? ඒ ප්‍රශ්නේ මම අහන්නේ ජේසුගේ ප්‍රශ්නය එදා අර පරිසරයාගේ නිවසේ පරිසරවරුන් ඇතුළු ඒ හිටිය කට්ටියගෙන් ඇහුව නිසායි. ඔවුන් පරිසරවරුන්ගේ අර තිබුණු සාම්ප්‍රදායික දෙයක් තමයි ඔවුන්ට ක්‍රමවේදයක් තිබුණා. ඇඟිලි තුඩු ඉඳන් මේ මැණික් කටුව දක්වා අත්ල කොහොමද හොදගන්නේ, වතුර කොහොමද දාන්නේ, ඒක නිකන් වෙනමම තේවාවක් වගේ කරපු දෙයක් මේ අත් හොදනවා කියලා. අපිත් කොරෝනා කාලේ අත් හේදුවා, සැනිටයිසර්ස් දැම්මා. හැබැයි අත් හොදන අපි හිත හොදන්න එච්චර උනන්දු වෙනවද කියන ප්‍රශ්නයක්. ඒකයි ජේසුස් වහන්සේ කියන්නේ ඔබේ හිතවල කුහකකම, ලෝභය, මෝහය, තණ්හාව, ඊර්ෂ්‍යාව, වෛරය, පරිගැනීමේ චේතනාව, ප්‍රචණ්ඩත්වය හැම දෙයක්දී තියෙද්දි ඔබ පිටින් අත විතරක් හොදනවා කියලා අර පරිසයාගේ ගෙදරටම ගිහිල්ලා උන්වහන්සේ පරිසවරුන්ට අභියෝග කරනවා. අද ඒ අභියෝගය අපි බාරගමු. අපි පිටින් ලස්සනට ඉන්නවා තමයි. අපි ලස්සනට ඇඳගෙන, කොණ්ඩේ පීරගෙන, අතුත් හොදගෙන බත් කනවා තමයි. හැබැයි අපේ හිත හොද ගන්නට අද දවස පුරා කුමක් හෝ පුංචි වැරද්දකින් හරි බේරිලා ඉන්නට අපි උත්සාහ කරමු. ඒ තමයි සැබෑ කිතුණු අනුගාමිකයාගේ වගකීම සහ කැදවීම. ජේසුස්